ඔයාලා හැමෝම අදත් සාදරයෙන් අපේ වීඩියෝ එකට එකතු කරගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ග්‍රීක මිත්‍යා කතාවල ප්‍රධාන චරිතයක් වෙච්ච ඇතීනා දෙවඟන ගැන. ඉතින් අපි මුලින්ම කතා කරමු ඇගේ උපත ගැන. ග්‍රීක මිත්‍යා කතාවල හැටියට සියුස් දෙවියන්ගේ හිසෙන් ඇතීනා දේවිය සම්පූර්ණ ආයුධ සන්නද්ධව ආලෝකයේ විහිදමින් උපත ලබා තියෙනවා. මේ වෙලාවේ අහස අකුණු වලින් හා රන්වන් වලාකුළු වලින් දීප්තිමත් වෙලත් තියෙනවා. ඒ වගේම ඔලිම්පස් කන්දට දිව්‍යමය තේජසක් ලැබුණා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. දෙවෙනියට අපි කතා කරන්නේ ඇතීනා දේවතාවියගේ ප්‍රඥාව ගැන. ඇතීනා සංසුන් මනසකින් යුතු කෙනෙක්. ඇගේ ප්‍රඥාවේ සංකේතය තමයි බකමුණා. එම බකමුණා ඇගේ අස්සලින් නිතරම සිටියා. ඒ වගේම ඇය යුද්ධයේ දේවතාවිය විදිහටත් හඳුන්වනවා. ඇගේ පෙනුම සෙම්පතිවරයෙක් වගේ. හෙල්ලක් පලිහක් දරාගෙන ඇය සිටිනවා. යුද බිමේදී පවා ඇය සංසුන්ව උපායශීලීව අවධානයෙන් සටන් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇගේ ඇසලින් ආව ආලෝකයෙන් මුළු පරිසරයම මෘදු රන්වන් ආලෝකයකින් බැබලූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. හතරවෙනි කාරණාව තමයි ඇය තමයි ඇතැන්ස් නගරේ ආරක්ෂිකාව. ඇතීනා ඇතැන්ස් නගරයේ ජනතාවට සාමය සෞභාග්‍ය ලබා කර දුන්නා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඇතීනා දේවිය හා පොඩ්සන් සමග සිදු වූ විශේෂ දෙයක් පිළිබඳව. ග්‍රීසියේ ඉතාමත් ලස්සන නගරයක් තිබුණා. මෙම නගරයේ ප්‍රධාන නායකයා වෙන්න ඇතීනා දෙවඟනත් පොසයිඩනුත් තරඟ කළා. පොසයිඩන් කියන්නේ මුහුදට අධිපති දෙවියා. ඉතින් මේ දෙදෙනාගෙන්ම නගරයේ ප්‍රධානීත්වය ලබා දෙන්න ඕනි කාටද කියලා දේව සභාව සාකච්ඡා කරා. එහිදී ඔවුන් තීරණය කරේ නගරවැසියන්ට ලබා දෙන තෑග්ගක් අනුව ඔවුන්ට මෙහි පාලකත්වය ලබා දෙන බවයි. සයිඩන් දෙවියා ඔහුගේ ත්‍රිශූලයෙන් පොළොවට පහර දීලා එමගින් ජලය මතු කරා. ඔහු එයින් බලාපොරොත්තු වුණේ නගරවාසීන්ට ජලය ලබා දෙන්නයි. නමුත් එම ජලය ලුණු රස වුණා. මේ හේතුව නිසා මෙම ජලය මෙම නගරවාසීන්ට පානය කිරීමටවත් පරිභෝජනයටවත් ගන්න නොහැකි වුණා. මේ මොහොතේදී ඇතීනා දෙවඟන පැමිණ එම ස්ථානයේම ඔලිව් ගසක් නිර්මාණය කරා. එම ඔලිව් ගස මගින් මිනිසුන්ට සෙවන, ආහාර මේ සියල්ලම ලබා ගන්න පුළුවන් වුණා. මේ හේතුව නිසා වඩාත්ම වටිනම තෑග්ග ලබා දුන්නේ ඇතීනා නිසාත් මෙම නගරයේ ප්‍රධාන පාලකත්වය ඇතීනාට හම්බුණා. ඒ වගේම ඇය වීරයන්ගේ මඟ පෙන්වන්නියක්. වීර ඔඩිසිගේ ගමනේදී ඇතීනා දිව්‍යමය ආලෝකයක් මෙන් අහසින් පහළව ඔහුට මඟ පෙන්නුවා. ඇය ඔහුගේ වීර චාරිකාවට ආලෝකය ඒ වගේම බලාපොරොත්තුවත් ලබා දුන්නා. ඊළඟ කාරණාව තමයි කවුරුත් දන්න මෙඩූසා පරාජය. මෙඩූසා පරාජය කිරීමට ඇය පර්සියන්ට උදව් කරලා තියෙනවා. පසුව පර්සියන් විසින් මෙන් කළ මෙඩූසාගේ ඔළුව ඇතීනාගේ පලියේ සවි කරගත්ත බවටත් ග්‍රීක ඉතිහාසයේ සඳහන් වෙනවා. සටන් කලාවට වගේම ඇය කලාවටත් අධිපතිනියක්. ඇය කලාවට විශේෂ හැකියාවන් දක්වලා තියෙනවා. චිත්‍ර කලාවට, සලපිලි විවීමට ඇය එම හැකියාවන් මනා ලෙස දක්වලා තියෙනවා. ඇතීනාගේ සංකේත වන්නේ බකමුණා, ඔලිව් ගස, පලිහ, හෙල්ල සහ හිස් වැසුම. මේ සියල්ලටම දිව්‍යමය සම්භවයක් තිබිලා තියෙනවා. ප්‍රධානම කාරණාව තමයි ඇතීනා දෙවඟන සදාකාලික ආරක්ෂිකාව. ලෝකයේම ආරක්ෂා කරන්න ඇය බැඳිලා ඉන්නවා. ඔලිම්පස් කන්දේ මුදුනේ ඉඳලා ඇතීනා මුළු ලෝකය දෙසම බලා ඉන්නවා. ඇය ශිෂ්ටාචාරයේ බලවත් ආරක්ෂකයන් ලෙසත් සංසුන් හා විශිෂ්ට කාන්තාවක් ලෙස ඉතිහාසයට එක් වෙලා තියෙනවා. තවත් මේ වගේම ලස්සන ග්‍රීක කතා දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ගිහින් එන්න.